හයි යාළුවනේ. ඉතින් ඔන්න අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ආවා. මුලින්ම මේ තියෙන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් ෆලුඩ විකුණපු එක. ඉතින් මේ ඉන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ කට්ටිය. මේ ඉන්නේ අපේ කොල්ල සෙට් එක. ඉතින් හැමෝම එකතු වෙලා තමයි මේ වැඩේ කරේ. අන්තිම වෙනකම් බලන් ඉන්න. සතියක වුණ ගොඩක් දේවල් අරන් ආවා. Stay tuned. මේ තියෙන්නේ අපේ ඩිපාර්ට්මන්ට් ටී-ෂර්ට් එක. අපි මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ වැලුවේෂන් ඩිපාර්ට්මන්ට් එකේනේ. අපේ ෆලුඩ විකුණපු එක නම් හොඳටම ගියා. හොඳ ෆීඩ්බැක් එකක් තිබුණා ඒකට. බීපු හැමෝම කිව්වා හරිම රසයි කියලා. අපි ඊළඟ පාරත් ෆලුඩ විකුණන්න හිතන් ඉන්නේ. විකුණනව නම් ඔයාලටත් අප්ඩේට් එකක් දෙන්න. මේ ඉන්නේ අපේ තෙනුකි. මේ ඉන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ සෙට් එකම. මේ මට යාළුවෝ ටික මගේ බර්ත්ඩේ එකට සර්ප්‍රයිස් එකක් දුන්නා. ඒක තමයි මේ. thank you යාළුවනේ. කූල් වතුර එකක් පුරව ගන්නවා. ඊට පස්සේ කැම්පස් එකේ හැමතැනම උණු වතුර කූල් වතුර මේ විදියට තියෙනවා. කැම්පස් එක ඉස්සරහා තියෙන දොඩම් කඩෙන් දොඩම් එකක් බොන තමයි ආවේ. එතන තියෙන දොඩම් හරිම රසයි. අපි ගොඩක් වෙලාවට මෙතනින් බොනවා. බෝඩිමට යන ගමන් දවල්ට කන්න මෙඩිකල් ෆැකල්ටි එක ඉස්සරහා තියෙන කෑම කඩෙන් කෑම අරන් ගියා. The next day. හායි යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? මම අද යනවා වොක්සෙරා 2 ප්‍රෝග්‍රෑම් එකට. ඉතින් ගිහින් බලමු කොහොමද වැඩසටහන කියලා. වොයිස් එකෙන් ඕගනයිස් කරපු වොක්සෙරා ප්‍රෝග්‍රෑම් එකට තමයි මේ ගියේ. ඒකට ආවේ ITN එකේ නිවුස් ප්‍රසන්ට් කරන චරිත ධනංජය සර් මේ ෆීල්ඩ් එකේ ඉන්න සීනියර් කෙනෙක්. මේ වගේ දක්ෂ කෙනෙක්ගෙන් දැනුම ලබා ගන්න පුළුවන් වෙන එක ලොකු අවස්ථාවක් අපිට. ඇත්තටම thank you sir. එදා දවසේ අපිට ගොඩක් දේවල් කියලා දුන්නා. අපි ගොඩක් අත්දැකීම් ලබා ගත්තා. මටත් chance එක හම්බුණා ඉස්සරහට ගිහිල්ලා නිවුස් එක ප්‍රසන්ට් කරන්න. ඒ අවස්ථාවේදී දුන වැරදි හොඳ සේරම කියලා දුන්නා සර්. ඒ වැඩේ ඒ විදිහට ලස්සනට ඉවර වෙනකොට ඊළඟට මම ගියේ කොහෙද කියලා බලන් ඉන්න. මේ ඇප්ලයිඩ් සයන්ස් එක පැත්තෙන් තමයි යන්නේ. මං හිතන්නේ හරි ඇප්ලයිඩ් සයන්ස් එක වෙන්න ඕනේ. අපි දෙන්න ඉතින් කතාවකුත් දාගෙන මේ ගේට්ටුව පැත්තට යන ගමන් ඉන්නේ. මට පොඩ්ඩක් වෙලා ඉන්න වෙනවා. නගේ යාළුවෝ එනකම්. මේ අපේ මේන් ගේට් එකට යන පාර. මේ පැත්තෙන් ඉතින් හැමදාම එන්නේ නැහැ. මොකද මැනේජ්මන්ට් එක තියෙන අනිත් පාරනේ. මේ ටික හරි ලස්සනයි. මේ තියෙන්නේ සුමංගල බිල්ඩින් එක. මේන් ගේට් එක නම් වැඩිපුර පාවිච්චි වෙන්නේ නැහැ. අර අනිත් සෙකන්ඩ් ගේට් එක තමයි පාවිච්චි වෙන්නේ. මොකද අපි ඉගොඩවත්තේ පාරෙන් ඉඳන් එද්දි අපිට මේ පැත්තෙන් එන එක ලේසි. දැන් ඉතින් මට ඉන්න වෙනවා යාළුව වෙනකන්. එයා ඉන්න තව ටිකක් පරක්කු වෙනවා කිව්වා. එයාත් එක්කම බෝඩිමට යන්න ඉන්නවා. කැම්පස් එක ඉස්සරහා තියෙන බර්ගර් සබ්මැරින් ෂොප් එකේ මම සබ්මැරින් එකක් ගත්තා. එයා එනකන් කන්න. වටපිට බල හිමින් මං ඒක කනවා. ඉතින් ඇත්තට මෙයා ඉන්න පරක්කු වුණා. ඉතින් මම මේකත් කාලා ගොඩක් වෙලාවකට පස්සේ තමයි යාළුවා ආවේ. පේනව නේද වෙනස? කළුව රත් වෙලා. ඉතින් එයාත් එක්ක ගියා මම ෆුඩ් සිටි එකට. අපි අද රෑට සුප් හදන්න හිතුවා. ඉතින් සුප් හදන්න ඕන දේවල් ටිකක් ගන්න අපි කෝට්ටගේ සුපර් සෙන්ටර් එකට ගියා. කෝට්ටගේ සුපර් සෙන්ටර් කියන්නේ අපේ ලේන් එක හැරෙන පාර ළඟ තියෙන ෆුඩ් සිටි එක. බඩුත් අරගෙන ඉක්මනට ගිහින් සුප් එක හදමු. මේ තියෙන්නේ අපේ රසම රස සුප් එක. ඇත්තටම මේක මාරම රසයි. seriously. The next day. ඒ සතියේ තවත් දවසක්
ලෙක්චර් එක ඉවර වෙලා යනවා අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් ෆිල්ම් එකක් පෙන්නනවා. ඒ ෆිල්ම් එකේ ටිකට්ස් විකුණන්න. හැමදාම වගේ ඉතින් එක ඩිපාර්ට්මන්ට්ස් ෆිල්ම් පෙන්නනවා මේ විදියට. ඊට පස්සේ වැඩේ ඉවර වෙලා යන ගමන් ෆෘට් සලාඩ් එකක් කෑවා. තවත් දවසක් මේ තියෙන්නේ ලෙක්චර්ස් ඉවර වෙලා යාළුවෝ ටිකත් එක්ක ගියා අපේ චයිනා ලයිබ්‍රරි එක බලන්න. අපේ යුනිවර්සිටි ID එක මෙහෙම ටැප් කරලා තමයි ඇතුළට එන්න පුළුවන්. ඇත්තටම මේකට ගියා කියන්නේ චයිනා ගියා වගේ ෆීලින් එකක් තමයි දැනෙන්නේ. ඒ තරම් මාරම ලස්සනයි. මේක මේ පේන විදියට වඩා ඇත්තට මාර ලස්සනයි. අපි ගිහිප් වෙලා විඳලා ෆොටෝස් වීඩියෝස් ගන්නවා. අපි වැඩිය සද්ද කරේ නැහැ. මොකද මෙතන මාරම නිශ්ශබ්දයි. ගොඩක් කට්ටිය ඇවිල්ලා වැඩ කරනවා මෙතන. අපි ඒක නිසා සද්ද කරන්නේ නැතුව හිමින් සැරේ තමයි මේ වීඩියෝස් ගත්තේ. මාරම ෆ්‍රී තැනක් මේකන. අර අපි ඩ්‍රාමාස් බලද්දී ඒ ෆීලින් එක මෙතෙන්ට ගියාම ඒ ෆීලින් එක මාර විදියට දැනෙනවා. මං හිතන්නේ ජපුරේ ඉන්න හැමෝම මේකට ගිහින් ඇති. ෆස්ට් ඉයර්ස්ලා සමහරක් විට ගිහින් නැතුව ඇති කට්ටියත් ඇති. ගිහින් නැත්තම් අනිවාර්යෙන්ම යන්න. මාරම ලස්සනයි. මේක වගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක මෙතෙන්ට ආවෝ. අපේ ගොඩක් ළමයි ඇවිල්ලා මෙතන පාඩම් කරනවා. පාඩම් කරන්න මාර නිදහස් තැනක් මෙතන. අර චීනේ මෙහෙම ඇති කියලා ඒ වයිබ් එක දැනෙනවා. මෙතනට ගියන් පස්සේ වෙනමම ලෝකයක් වගේ මේක ඇතුලේ. මට හිතෙන්නේ කැම්පස් එකේ තියෙන ලස්සන තැනක් තමයි මේක. මේ භාෂාව තේරුනේ නැතුණාට එතන පොත් තියෙනවා මාරම ලස්සනයි. ඒව දැක්කම කියවන්න ආසෙ හිතෙනවා. ඔන්න ඉතින් මම යාළුව ෆ්‍රීම චීන වටේ රෝමකුත් එක්කන් ගියා. දැන් ඉතින් අපි එතන ගොඩක් වෙලා ඉඳලා අපි එළියට ආවා. බෑග්ස් ඇතුළට අරන් යන්න බෑනේ. මේ කවුන්ටර්ස් වල දාලා තමයි අපි යන්න ඕන. මේ අංකලුත් අපේ යාළුවෙක් දැන්. ඔන්න එහෙනම් යාළුවන්ටත් බයි කියලා අපි යනවා බෝඩිමට. එයාලා හොස්ටල් එකට යනවා. හැබැයි ඊට කලින් කට්ටිය කිව්වා කැම්පස් එකේ ඉස්සර අයිස්ක්‍රීම් කඩෙන් අයිස්ක්‍රීම් කන්න යමු කියලා. හැබැයි කොහොම හරි මම විතර අයිස්ක්‍රීම් කන්න ඉතුරුනේ. එයාලා ගියා වෙන දේවල් ගන්න. එයාලා එනකන් මම මෙතන අයිස්ක්‍රීම් කෑවා. මම කෑවේ බ්‍රවුනිස්. එතන බ්‍රවුනිස් ඇත්තටම රසයි. රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඔයාලා try කරලා බලන්න. හරිම රසයි. ඒක කාලේ ඉවර වෙලා රැට කන්න කෑමත් මෙතනින් අරගෙන අපි බෝඩිමට ගියා. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ සතිය ගියුනේ. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි බයි.